මෝඩි එන්නේ අපේ ලයිට් කපන්නද? නරේන්ද්‍ර මෝඩි අපේ ලොකු අයියා. එහෙම නැත්නම් ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝඩි හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත. ඒ දෙදින නිල සංචාරයක් සඳහා. ඇත්තරම ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙක් ඉන්දීය අගමැති කෙනෙක් ලංකාවට නිල සංචාරයක් සඳහා පැමිණෙන්නේ මේ දෙවනි වරට. ඊට පෙර පැමිණි 2015 වර්ෂයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කටයුතු කරන සමයේ පසු තමයි මේ වසර 10කට පසු ඉන්දීය අගමැති කෙනෙක් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ. ඒත් මෝඩිම තමයි එන්නේ. මොකද ඊට කලින් 2015 ආවේ මෝඩි 2014 තමයි ඉන්දියාවේ අගමැති විදියට පත් වුණේ. දැන් සිට මේ විද්‍යාවරුදු 11ක් මෝඩි ඉන්දියාව පාලනය කරනවා. ඉතින් ඇයි මේ දෙවන නිල සංචාරය කියලා කියන්නේ? මොකද ඊට කලින් ඉන්දියා අගමැතිවරු ඕනතරම් ශ්‍රී ලංකාවට පැමිණලා තියෙනවා. මන්මෝහන් සිං, ජවහර්ලාල් නේරු, ඉන්දියාම බොහෝ ඉන්දියා අගමැතිවරු ශ්‍රී ලංකාවට පැමිණලා තියෙනවා. ඇයි මේ නිල සංචාරයක් විදිහට සලකන්නේ මේක? ඇත්තටම ඊට කලින් ඉන්දියා අගමැතිවරු ශ්‍රී ලංකාවට පැමිණීම මන්මෝහන් සිං වැනි අය එක්ක රාජතාන්ත්‍රික සංචාර සඳහා එහෙම නැත්නම් රාජනායක සමු සඳහා උදාහරණයක් දෙසක් සමුළුත් වැනි සමුළු පවත්වන අවස්ථාවේ ඉසේ නැතුව ඔහු විසින්ම නිල සංචාරයක් නිල කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ. ඇත්තට මේ දෙවනි වරට මෝඩි 2015 ආවට පස්සේ ඉතින් මේ එන එක මොකද්ද මෙහෙම එන්න හේතුව? ඉතින් මොකද්ද මේකේ තියෙන පිටිපස්ස තියෙන දේවල්? ඇත්තට මොකද ඉන්දියාව බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වුණාට පස්සේ සිදු කරපු පළවෙනි නිල සංචාරය තමයි ඉන්දියාවට ගියේ දෙසැම්බර් මාසේ. ඉතින් ඒ ගියාට පස්සේ ඔහු විසින් ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිට ආරාධනාවක් කර ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස ඉතින් ඒ ආරාධනාව අනුව ඒ නිල ආරාධනාව ඔහු මෙලෙස ශ්‍රී ලංකාවට නිල සංචාරයක් සඳහා පැමිණෙනවා. ඉතින් මේ පැමිණීමේ විශේෂ අවස්ථා කිහිපයකට සහභාගී වෙන්න ඉන්න එකක් සාම්පූර්වලදී වන සූර්ය විදුලි බලාගාරයට මෙගාවට් 500ක ඒ වගේම තවත් ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට එකක් ආරක්ෂක ඩිජිටල් වැනි ගිවිසුම් කිහිපයක් අත්සන් කරනවා. ඒ වගේම ඔහු අග්‍රාමාත්‍යවරිය මුණ ගැසීම නියමිත විපක්ෂ නායකවරයා ඒ වගේම උතුරු නැගෙනහිර දෙමළ නායකින් මුණ ගැසීම නියමිතයි. ඒ වගේම ඔහු ජයශ්‍රී මහ බෝධිය මැද පුදා ගැනීමට නියමිතයි මේ දෙදින නිල සංචාරය අතරතුර. ඉතින් මෝදි මෙහෙම ඉන්නේ ඒකෙදී මොකක්ද මේ අපේ ලයිට් කපන කතාව මෝඩි. ඇත්තටම මේක ඇත්තටම ඉන්දියාවේ මැදිහත් වීම මත සාම්පූර්වල ඉතිවන සූර්ය විදුලි බලාගාරය තමයි ඇත්තටම මෝඩි වෙන ලොකුම හේතුව. ඇත්තටම මේකට මුල් කරලා තියන්න තමයි නමුත් මේකට මුල් කරලා තියන්න ඉන්දියා අගමැතිවරයාත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහභාගී වෙන්නේ එතෙන්ට ගිහලා නෙවෙයි. ඩිජිටල් තාක්ෂණ ඔස්සේ Zoom එකකින් එහෙම තමයි ඇත්තටම මුල් කරලා තියන සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් වර්තමානයේ මේ වගේ දේවල් සුලභ දේවල් ඉස්සරහම එහෙම නැති වුණාට ඉතින් ඒ විදිහට මුල් කරලා තියන්නේ න මෝඩි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ගොඩක් දුර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව රජයන් අතර සාකච්ඡා කරලා තියෙනවා අපේ විදුලි බල අවශ්‍යතාවයේ වැඩි විශේෂයෙන් වැඩියෙන් තියෙන කොටසක් තියෙනවා නම් ඒක ඉන්දියාවට යවන්න. එහෙම නැත්නම් ඉන්දියාවට ලබා දෙන්න. ඒතර මේක කරන්න පුළුවන් මොකද ඉන්දියාවේ ලොකු විදුලි අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ලංකාවෙත් ඒ වගේ නම් ලංකාවේ තාම 100ක් ඇත්තටම විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ කළේ නැහැ. නමුත් මේ බලාගාරයත් එක්ක ඒක සිදු වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් 2030 වෙද්දී ශ්‍රී ලංකාව තීරණය කළ තියෙනවා 70 ඉලක්කය පුනර්ජනනීය බල ශක්තිය සඳහා යොමු වෙනවා. ඉතින් ඒත් එක්කම අපිට අනිවාර්යෙන් විදුලි අතිරික්තයක් සිදු කර ගැනීමට හැකි. මේ විදුලි අතිරික්ත විදුලිය ඉන්දියාවට සැපීම තමයි ආරම්භය. විශේෂයෙන් ඉන්දියාවේ මැදිහත් වීම මත සූර්ය විදුලි බලාගාර දෙකක් දිගිරීමට තීරණය කළ එකක් මන්නාරමී අදානි සමාගම මගින් සිදු කරන බලාගාරය සහ අනිත් එක මේ ඉන්දියා රජය මගින් සිදු කරන සාම්ප්‍රදායික සූර්ය විදුලි බලාගාරය. අතරම අදානිගේ ව්‍යාපෘතිය මේ ආණ්ඩුව පැමිණීමත් සමග ඒක අතහැර දැමීමට සිදු වුණා. විශේෂයෙන් අදානි ඉන්ඩස්ට්‍රි එක වැඩි අතහැරලා ගියා. නමුත් ශ්‍රී ලංකා රජය පැත්තෙන් තාමත් ඒකට යම් කිසි ආකාරයක සාකච්ඡා සිදු කරනවා. නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩුවකුත් පවතිනවා. විශේෂයෙන් අපිට අදානි වැඩි විදිහට විදුලිය විකුණන්න සහ කරනවායි කියලා. ඉතින් ඒත් එක්කම මේ සාම්පූර්ණ විදුලි බලාගාරයට සාම්පූර්ණ මීට පෙර යෝජනා වෙලා තිබුණ ගල්ලමුරු බලාගාරයක් මෙගාවොට් 500ක ඒත් ගල්වරම් ගුරු බලාගාරය 2012 දී තමයි යෝජනා වුණේ. මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඒක යෝජනා වුණා. සැලසුම් සකස් කළ ඉදිකිරීමට තීරණය කළ තිබුණේ 2015 පසු. නමුත් 2015 මහින්ද රාජපක්ෂගේ ඉවත්වීමක් සමග හෝ ජනාධිපතිවරණය පරාජය වීමත් සමග පැවති යහපාලන ආණ්ඩුවේ
සමයේදී විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ වර්තමාන රජයේ අනුර කුමාර දිසානායක, සුනිල් හදුන්නෙත්ති, ලාල්කාන්ත, විජිත හේරත් වැනි අය විශේෂයෙන් උසාවි ගිහිල්ලා විශේෂ කාදිනතුමාත් එක්ක ඇතුළු පිරිසක් සමග උසාවි ගිහිල්ලා ඒ වගේම එවකට මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ රජයට දැඩි ලෙස බලපෑම් එල්ල කර මේ ගල්ලංගුරු බලාගාරය නතර කරා. ඉතින් මේකට ඉන්දියාව වෙච්ච හිත හොදක් තිබුණේ. මොකද චීනය නොරොච්චු වලින් මෙගාවට් 900ක බලාගාරයක් හැදුවල හින්දා තමයි ඉන්දියාව සාම්පූර් වල මෙගාවට් 500ක් හදන්නේ. ඉතින් මේකට ඉන්දියාව මේ පිළිවෙලට අකමැති වුණත් අවසානයේ අවුරුදු කිහිපයකට පසු ඉන්දියාව යෝජනා කරා මෙතන සූර්ය විදුලි බලාගාරයක් ගන්න. මොකද අපි ගල්ලංගුරු වල වැනි ශක්තියින් වලින් උණජීරිය බල ශක්තිය වලට යොමු වෙන්න මේ විදිහ උත්සාහ කරන මුළු ලෝකෙම ඒක ප්‍රතිඵලයක් තමයි තීරණය වුණේ. ඉතින් මේකත් ගිය ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමයේ ශක්තිය දහර්ජන වාර්තා සිදු කළ සියලුම සිදු කළ අවසන් වලට පසු ආරම්භ කිරීමේ තිබුණු ව්‍යාපෘතියක් තමයි මේ අවසරේ මෙලෙස ආරම්භ වෙන්නේ. ඉතින් මේ මෙගාවට් 500ත් එක් අපේ විදුලි බල අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම පිරිමැසෙනවා. මොකද වර්තමානයේ වන විට අපි වැඩි වශයෙන් අත්‍තරම මේ වෙද්දි සූර්ය බල ශක්තිය සහ සුළං විදුලිය වැනි පුනර්ජනනීය බල ශක්තිය වලට යොමු වෙනවා. විශේෂයෙන් දිනේත් එක්කම අපිට පුළුවන් මේ බලාගාරات එක්ක අපේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 150කට ආසන්න සංඛ්‍යාවක් පුනර්ජීවන බල ශක්තිය වලට ගෙනෙන්න ඉතුරු 150 තමයි නවරචෝලේ විසින් සිදු කරන්නේ. මොකද ජල විදුලිය නිවස ඇතුළු විවිධ ස්ථානවල වහලවල් වල සවි කර තිබෙන සූර්ය බල ශක්තිය සහ මේ සුළං බලාගාර කිහිපයක් නවරචෝලේ එක ඉදිමීමට සමග තවත් සුළං බලාගාර කිහිපයක් වර්තමානයේ ක්‍රියාත්මක වන ඊට අමතරව තවත් සුළං බලාගාර කිහිපයක් ඉදිරිම නියමිතයි. ඉතින් මේ නවරචෝලේකත් එක්ක සමාන සාම්පූර්ණ මේ සුළං විදුලි බලාගාරයත් එක්ක ඇත්තටම 50% දක්වා පුනර්ජනනීය බල ශක්තිය කියන්නේ ජල විදුලිය සූර්ය බලය සහ සුළං බලය එක්ක 50% දක්වා අපේ විදුලි අවශ්‍යතාවය නිපදවනවා. ඉතුරු 50% තමයි අපි නවරචෝලේ බලාගාරය තුළු බලාගාර වලට යොමු වෙන්නේ. විශේෂයෙන් නවරචෝලේ සහ ලක්දණි බලාගාරයට තමයි අතරම යොමු වෙන්නේ. මොකද සාමාන්‍ය ලංකාවේ දෛනික විදුලි අවශ්‍යතාවය මෙගාවට් 2600ක් 2800ක්. ඉතින් ඒකෙන් වර්තමානයේ ජල විදුලියකින් අපිට මෙගාවට් 1000කට ආසන්න ප්‍රමාණයක් සපයා ගැනීමට පුළුවන්. විශේෂයෙන් වර්ෂාව සහිත කාලවලදී මම ඒත් එක්කම වර්තමානයේ තිබෙන නිවස මත තිබෙන සූර්ය විදුලි පැනල් තුළු සූර්ය බලාගාර සමග මේ සාම්පූර්ණ බලාගාරය ආවම විශේෂයෙන් මෙගාවට් 1000ක පමණ ඒ පුනර්ජනනීය බල ශක්තිය වර්තමානයේ පාවිච්චි කරන එක අපිට මෙගාවට් 1500කට පමණක් ඒකට ගේන්න පුළුවන්. ඒ 1500කට ඒකට ගෙනාවට පස්සේ ඉතුරු 150 තමයි මෙගාවට් 900ක් නවරචෝලේ මෙගාවට් 300ක් සහ මෙගාවට් 600ක් ලක්දණි බලාගාර වලින් ලබා දෙන්න. ඉතින් මේ සමග මොකක් වෙලාවට අපේ ඩීසල් බලාගාර වලට අපිට සමු දෙන්න පුළුවන් සබ්ගස්කන්ධ වැනි ප්‍රදේශවල තිබෙන ඩීසල් බලාගාර වලට. ඉතින් මේ ඉන්දීය බලාගාරය ගැන සමාජයේ තියෙන කතා මොකක්ද? දැන් මුගක් අය කියනවා මේ බලාගාරය අතර ඉන්දියාව පාලනය කරනයි කියන. අතර ඉන්දියාව පාලනය කරන නිසා යම් කිසි ආකාරයකින් ඉන්දියාවට ඕන වෙලාවක පුළුවන් මේ බලාගාරය හරහා අපේ රටේ විදුලි බල අවශ්‍යතාවයට මැදිහත් වෙන්න. මොකද සුළං විදුලි බලාගාරයක් හෝ පුනර්ජනනීය බල ශක්ති බලාගාර වල තියෙන වැරැද්ද තමයි පද්ධතිය ස්ථාවර කර ගැනීම පහසු වීම. ලංකාව විශේෂයෙන් මේක අපි හොඳටම දැක්කා පසුගිය රිලව ප්‍රශ්නේදී පානදුර රිලව පැනපු ලංකාවටම ඒ කියා කරන්ට් එක නැති වුණා. ඉතින් ඒ වෙලාවේ පද්ධතිය බැලන්ස් කරගන්න බැරි වුණේ විශේෂයෙන් පුනර්ජනනීය බල ශක්තිය වලින් ලැබෙන ඒ බල ශක්තිය විදුලි අවශ්‍යතාවය බැලන්ස් කරගන්න අපේ පද්ධතිය නොහැකි. ඉතින් යම් කිසි ආකාරයක ඉන්දියාව මේ බලාගාරය පාලනය කරනවා නම් උන්ට අවශ්‍ය වන වෙලාවක බලාගාරය වසා දැමීමට එහෙම නැත්නම් බලාගාරය අප්‍රිය කරහොත් ඒ විදුලි පද්ධතිය පිට වෙයි. ඒ ග්‍රිඩ් එක අන්බැලන්ස් වෙලා ආපහු මුළු ලංකාවම පවර් කට් එකකට එනවා. මුළු ලංකාවෙම විදුලිය නැතිවීමට පුළුවන් අර රිලව් එක පැලලා තිබුණා වගේ. ඉතින් එහෙම තමයි මොකක් හරි කියන්නේ. හැබැයි මේක එහෙම දෙයක් නෙවෙයි. මොකද චීනය අපිට නවරචෝලේ හදලා දෙද්දිත් මේ විදිහටම කට්ටිය කිව්වා චීනෙන් කරන්ට් කපනවා අර කමීට කියලා තමයි. නවරචෝලේ හදලා අවුරුදු 11කට වැඩි. ඉතින් චීන ඉංජිනේරුවන් දැන් එහෙ නැහැ. චීන කම්කරුවක්වත් දැන් නවරචෝලේ නැහැ. සම්පූර්ණ ශ්‍රී ලංකාව කියන්නේ. ශ්‍රී ලංකාව විදුලි ඉංජිනේරුවන් තමයි නවරචෝලේ පාලනය කරන්නේ. ඉතින් එහෙම එකේ කොහොමද ඉන්දියාව අපේ ලයිට් ඕෆ් කරන්නේ? ඉතින් මේක මේ සමාජයේ බොරුවක්. මේක නවරචෝලේක වගේ කිය දෙයක් තමයි මේ සාම්පූර්ණ බලාගාරය. ඒ වගේම තමයි ආරක්ෂක ගිවිසුම සහ ඩිජිටල් ගිවිසුම. විශේෂයෙන් ඩිජිටල් ගිවිසුමේදී අපේ ජාතික හැදරුම් පද ඩිජිටල් කිරීමට ඉන්දියානු ඒ මාගමක සහාය ලබා ගන්නවා. ඉතින් ඉන්දියාවට අපේ දත්ත යනවා කියලා මේකෙන් චෝදනාවක් වෙන පෙරටුගාමී අරගල ජනගල සන්ධානය නියනම්
එතෙදි රජය ක්‍රියාත්මක කරලා තියෙනවා එහෙම දෙයක් වෙන්නේ නැහැ අපි ටික තියාගන්න අපිට සොෆ්ට්වෙයාර් එකේ බේසික් එක විතරක් ගහලා දෙන්නයි කියලා. ඉතින් අපි ඒක විශ්වාස කරනවා. ඒ වගේම තමයි ආරක්ෂක කිවිසුම ගැටලුවක් තියෙනවා. ඒ ගැන කතා කර යුතුයි වෙන්න. මොකද ආරක්ෂක කිවිසුම තියෙනවා යම් කිසි ආකාරයක ඉන්දියාව සහ චීනය අතර ඇති වුණ යුද්ධමය තත්ත්වයකදී අපි ඉන්දියාවට සහාය දක්වනවා කියලා වගන්තියක් මේ කිවිසුමට එක් කර ගැනීමට ඉන්දියාව උත්සාහ කරනවා. ඉතින් එසේ වුවත් ඒක අපේ ආරක්ෂාවට ගැටලුවක් වෙනවා විශේෂයෙන් ඉන්දියාව සහ චීනය අතර. ඉන්දියාව විසින් සිදු කරන යුද්ධමය තත්ත්වයකදී චීනය විසින් සිදු කරන යුද්ධමය තත්ත්වයකදී අපි චීන යුද නෞකාවලට හෝ ගුවන් යානාවලට චීන යුද්ධමය වශයෙන් අපේ වරායවල හෝ ගුවන් තොටුපළ භාවිතා කිරීමට අපි අවසර නොදෙන බවට ඉන්දියාව සමග එකතුවක් එළඹීමට ඉන්දියාව උත්සාහ කරනවා ආරක්ෂක කිවිසුම හරහා. නමුත් මේක තවමත් සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. නමුත් ඉන්දියාව පැත්තෙන් මේක ලොකුවට යෝජනා වෙලා තියෙනවා කියලා ආරංචි වෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගන්න. නමුත් මම හිතන්නේ මේක ඉක්මනට වෙනස් කරගන්න ඕනේ. එහෙම තීරණයක් කියනවා නම් විතර හොඳ නැහැ. මොකද අපි ඉන්දියාව වගේම චීනයත් වෙනස් කරගෙන තමයි යන්නේ. මොකද පිට දෙගොල්ලම ඕන. ඉතින් මොදිගේ මේ ලංකාවේ ගමනක අලුත් ආණ්ඩුවට යම් කිසි ආකාරයක විවිධීමක් ගන්න පුළුවන්. හොඳ පුෂ් එකක්. මොකද මේ වෙදී ආණ්ඩුව සෑහෙන්න ජනවරම ආවත් තවමත් දැනෙන දෙයක් කරන්න ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා. ආණ්ඩුවට සමාජයේ යම් කිසි ආකාරයක පුංචි විරෝධතා තිබෙනවා. නමුත් ඒව ලොකුවට ගෲප් ගන්න බැරි. හරියම විපක්ෂයක් නැහැ. මොකද හරියන විපක්ෂයක් තියෙනවා නම් මේ ආණ්ඩුවට තියෙන විරෝධය මීට හරිය සමාජ කතාවක් වුණා නම් ඒක වෙන්නේ නැත්තේ. ඇත්තටම හරියම විපක්ෂයක් නැති හින්දා ඉතින් අපි මෝඩිගේ ලංකාවේ ගමන කතා කරේ. මෝඩි ලංකාවට එන එක ඇත්තටම ආර්ථික වශයෙන් හැම දෙයකින්ම යුද්ධමය වශයෙන් ගත්තත් හැම දෙයකින්ම අපිට වාසිසහගතයි. ඉතින් අපි ඉන්දියාව අපේ අසල්වැසියා විදිහට පාවිච්චි කරගෙන අපි ඉන්දියාවට තර්ජනයක් ඕන විදිහට අපි අපේ කටයුතු කරගෙන තමයි අවශ්‍ය වෙන්නේ. ඉන්දියාව හරහා ඉතින් දෙගොල්ලන්ට වාසි විදිහට ඉතින් මේ සාම්පූර්ණ විදුලි බලාගාරය මම හිතන්නේ සුළං විදුලි බලාගාරය අපේ රටේ විදුලි බල ආරක්ෂතාවයට විශේෂයෙන් අති විශාල වශයෙන් ආයෝජනයක් වේවි කියලා තරම මමත් බලාපොරොත්තු වෙනවා.